ලෝකයේ තියෙන විශාලතම වනාන්තරය පෘථිවියේ පෙනහැල්ල කියලා හඳුන්වන ඇමසන් රේන් ෆොරෙස්ට් එක ලෝකයේ පුරාම වර්ග මිලියන 5.5කට වැඩි ප්‍රමාණයක් පුරා පැතිරිලා තියෙනවා. බැලූ බැල්මට මේක මහා පුදුම ලස්සනක් තියෙන පාරාදීසයක් වගේ පෙනුනට ඒ ලස්සන කොළ පාට ස්තරයට යටින් හැංගිලා තියෙන්නේ ලෝකයේ දරුණුම සහ බයම හිතෙන අපායක්. විද්‍යාවටවත් හොයාගන්න බැරි වුණු අద్භූත ජීවීන්, ලේ පිපාසිත ගෝත්‍රිකයන් සහ එක තප්පරයකින් ජීවිතයක් නැති කරන්න පුළුවන් දරුණු විෂ වර්ග මේ වනාන්තරය ඇතුලේ හැංගිලා තියෙනවා. ඔබ හිතනවට වඩා ඇමසන් වනාන්තරය අద్භූතයි. ඒ වගේම මාරාන්තිකයි. මිනිස් පාදයක්වත් නොතබපු, සිතියම් ගත නොකරපු ඝන අඳුර ඇතුලේ ඔයාලා හීනකින්වත් නොහිතන විදිහේ අద్භූත දේවල් පණ පිටින් ගැවසෙනවා. මිනිස්සුන්ව අලු දූවිලි කරලා දාන්න පුළුවන් විෂ සහිත ශාක, ලේ පිපාසිත වනචාරී ගෝත්‍රිකයන්, ඒ වගේම කාටත් හොරෙන් කරන භයානක විද්‍යාත්මක පරීක්ෂණ මෙහි සිද්ධ වෙනවා. අද අපි යන ලෑස්ති වෙන්නේ මේ මහ වනාන්තරයේ මැද හැංගිච්ච ලෝකයේ බලවත්ම රටවල් පවා බය වුණ භයානක රහසක් හොයාගෙන. කතාව පටන් ගන්න මෙහෙමයි. ඇමසන් වනාන්තරයේ ගවේෂණයක යෙදුණු ඇමරිකානු රජයේ CIA සංවිධානයට සම්බන්ධ විද්‍යාඥයන් කණ්ඩායමක් මීට අවුරුදු කිහිපයකට කලින් කිසිම හෝඩුවාවක් නැතුව අතුරුදහන් වෙනවා. හැබැයි දවසක් ඒ කණ්ඩායමේ හිටපු එක විද්‍යාඥයෙක් වනාන්තරයෙන් එළියට එනවා. හැබැයි යා ඉන්නේ මරණාසන්නව. පුදුම වැඩේ කියන්නේ මේ විද්‍යාඥයා වනාන්තරයට යද්දී එයාට එක අතක් තිබුණ නැහැ. හැබැයි ආපහු එද්දී එයාට අලුතින්ම අතක් හැදිලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එයාගේ මුළු සිරුරම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. ඉතින් කොහොමද මෙහෙම වෙන්නේ? වනාන්තරයේ ඇතුලේ තියෙන ඒ අద్භූත බලවේගය මොකද්ද? මේක හොයන්න දෙවෙනි කණ්ඩායමත් වනාන්තරයට ඇතුල් වෙනවා. දෙවෙනි කණ්ඩායම ඇමසන් වනාන්තරයේ ඇතුළට යද්දී තමයි තේරෙන්නේ මේක නිකන් ගස් වැල් තියෙන කැලයක් නෙවෙයි කියලා. එතන තියෙන්නේ අපි හීනකින්වත් නොහිතන විදිහ පරිසරයක්. එක පැත්තකින් දරුණු විලෝපිකයෝ, විෂ සහිත සත්තු, අනෙක් පැත්තෙන් බාහිර ලෝකයක් එක්ක කිසිම සම්බන්ධයක් නැති ලේ පිපාසිත ගෝත්‍රික කණ්ඩායම්. හැම තප්පරයකම මරණය අතළඟ තියාගෙන තමයි මේ කණ්ඩායමට ඉදිරියට යන්න වෙන්නේ. පොත කියවද්දි අපේ ඇඟ කිලි පොලා යන විදිහේ සිදුවීම් ගොඩාක් මේ කොටසේ තියෙනවා. විද්‍යාවයි, සොබාදහමයි, අභිරහසයි එකට එකතු වුණාම මොන වගේද කියලා ජේම්ස් රෝලින්ග්ස් මේ පොතේ නියමෙටම පෙන්නලා දෙනවා. ඉතින් යාළුවනේ, අවසානයේදී මේ කණ්ඩායමට අතුරුදහන් වුණු අය හම්බෙයිද? අර අතුළුතින් හැදුණු විද්‍යාඥයාගේ රහස මොකක්ද? සොබා දහම විසින් මිනිස්සුන්ගෙන් හංගලා තියෙන ඒ මහා රහස දැනගන්න නම් ඔයාලට අනිවාර්යෙන්ම ඇමසෝනියා පොත ගන්නම වෙනවා. සිංහල පරිවර්තනය පොත් කියවන්න කැමති අය මේක සිංහල පරිවර්තනය හොයාගන්නත් පුළුවන්. ත්‍රිලර්, ඇඩ්වෙන්චර් සහ සයන්ස් කතාවලට ආස කරන කෙනෙක්ට නොකියවාම බැරි සුපිරිම පොතක් තමයි ඇමසෝනියා කියන්නේ. ඉතින් ඔයාලා මේ පොත කියවලා තියෙනවා නම් ඔයාලගේ අදහස් පහලින් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එකට ලයික් කරලා යාළුවෝ අතරේ ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් තවත් මේ වගේ ලස්සන පොතක් ගැන කතා කරමු. එතකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.